Hello guys, welcome to the XM official YouTube channel in Sri Lanka. අද අපි මේ YouTube වීඩියෝ එකෙන් කතා කරමු Japanese candlestick patterns සහ candlesticks වල anatomy එක ගැන. Japanese candlestick. Japanese candlestick 1680 ප්‍රථමයෙන් ජපානයේ භාවිතා කරලා තියෙනවා. ඒතකොට සහල් වෙළඳු අනාගත මිල පුරෝකථනය කිරීම සඳහා මේ Japanese candlestick භාවිතා කරලා තියෙනවා. මේ Japanese candlestick මිල ගණන් වල සිදු හැකි සියලු වෙනස්කම් සඳහා පූර්ව අනතුරු ඇඟවීම් සංඥා සපයනවා. ඒ වගේම මේ Japanese candlestick යොදාගෙන එහෙම නැත්නම් Japanese candlestick pattern chart pattern යොදාගෙන price continuation price reversal වැනි price asset වල වෙන්න පුළුවන් significant price changes බලා ගන්න පුළුවන් විදිහට මේ Japanese candlestick pattern use කරලා තියෙනවා. ඒ වගේම Japanese candlestick ගැන කතා කරද්දී ඒකේ anatomy එක ගැන අපි අනිවාර්යයෙන්ම කතා කරන්න ඕන. candlestick එකක් ගත්තයින් පස්සේ ඒක හැදිලා තියෙන rectangle body එකකින්. ඒතකොට rectangle body එකේ up and down open and close අතර වෙනසෙන් තමයි මෙන්න මේ විදියට body එක නිර්මාණය වෙන්නේ. candlestick එකක් analysis කරන විට පළමු සහ වැදගත් අංගය වන්නේ body එකේ color එක. ඒක red and green විදියට default විදියට අපිට කැමති විදිහට color එක වෙනස් කරගන්න පුළුවන්. normally default නේ red and green විදියට. අපි red candle එක හඳුන්වනවා sell candle එකක් විදිහට. එහෙම නැත්නම් bearish candle එකක් විදිහට, bear candle එකක් විදිහට. ඒ වගේම green candle එක අපි හඳුන්වන bull candle එකක්. එහෙම නැත්නම් buy candle එකක් සහ bullish candle එකක්. ඔන්න ඔය අන්වර්ථ නාම වලින් අපි හඳුන්වනවා. ඊට පස්සේ වැදගත්ම දේ තමයි මෙන්න මේ candlestick එකේ body එකේ size එක, rectangle body size එක. ඒ size එක වෙනස් වෙනවා. ඒකත් ගොඩක් වැදගත්. අපි ඒ ගැන ඉස්සරහට වැඩිදුර කතා කරමු. body size එකේ ප්‍රමාණය වෙනස් වෙන්නේ ඇයි? ඒ දේවල් ගැන. third important element එක තමයි මේ wick එක. එහෙම නැත්නම් shadow එකේ size එක. හරි. අපිට shadow එක එහෙම නැත්නම් wick එක මේ diagram එක වලට මෙතන මේ upper wick එක සහ lower wick එක. ඒ කියන්නේ close price එකෙන් උඩ. එහෙම නැත්නම් මේ උඩ තියෙන vertical line එක යට තියෙන vertical line එක ගැන තමයි මම කතා කරන්නේ. අපි ඒකට උඩ තියෙන vertical line එකට upper wick එක හෝ upper shadow එක කියලා කියනවා. යට තියෙන vertical line එකට අපි ඒකට lower wick එක හෝ lower shadow එක කියලා කියනවා. මෙන්න මේ future price movement predict කරන්න මේ candlestick color එක, wick එකේ size එක, body එකේ size එක වැනි සංයෝජන විශ්ලේෂණය කරන්න අපිට පුළුවන්. ඒ වගේම candlestick ගැන අපිට කතා කරද්දී ගොඩක් අය මෙන්න මේ දේ ගැන කතා කරන්නේ නැහැ සහ මේ දේ ගැන යලා නොදෙනුවත්. අපි මේ මොකද්ද කියන දේ ගැන කතා කරමු. හරි. අපි මුලින්ම කතා කරමු candlestick එකක් ගත්තම most important element දෙකක් තියෙනවා. ඒක තමයි wick එක. එහෙම නැත්නම් shadow එකේ size එක. ඒ වගේම මොකද්ද? body color එක. දැන් මෙහෙමයි. අපි candlestick එකක් ගැන කතා කරද්දී wick එකේ size එකෙන් අපිට මොකද්ද කියන්න පුළුවන්? wick එකේ size එකෙන් අපිට කියන්න පුළුවන් price rejection එක. buyers ලද sellers ලද. wick එකේ size එක අඩු හෝ වැඩි වෙන්නේ price rejection වන ප්‍රමාණය අනුව. buyers ලා වෙන්නත් පුළුවන් sellers ලා වෙන්නත් පුළුවන්. ඒ වගේම body color එකෙන් who is in control. කවුද price එක control කරන්නේ candle එක තුල? buyers or sellers. හරි. මම මේක වලට MT5 platform එකෙන් තව දුරටත් පැහැදිලි කරන්නම්. දැන් මෙතන candlestick chart එකක් තියෙන. දැන් ඔයාලට මේක බැලුවෙන් පස්සේ candlesticks වල body විවිධ ප්‍රමාණ වලින් බලා ගන්න පුළුවන්. ඒ වගේම wick එකේ size එකත් විවිධ ප්‍රමාණ වලින් බලා ගන්න පුළුවන්. අපි මුලින්ම දැන් මෙතන green color කියන්නේ bullish candle, red color කියන්නේ bearish candle වෙනවා. හරි. අපි උදාහරණයක් විදියට මෙන්න මේ candle එක ගැන කතා කරමු. මම මේක zoom කරන්නම් පොඩ්ඩක් තව. හරි. ඔයාලට පේනවා මෙන්න මේ යට තියෙන red candle එකේ lower wick එක. red or green වේවා හැම candle එකකම bullish or bearish වේවා යට තියෙන wick එක lower වෙනවා, උඩ තියෙන wick එක upper wick වෙනවා. ඒතර මේ lower wick එක හැදෙන්න හේතුව ඇයි? price rejection එක කවුද කරලා තියෙන්නේ? price rejection එක මෙතන buyers ලා තමයි කරලා තියෙන්නේ. buyers ලා price reject කරද්දි තමයි lower wick එක පේන්නේ. එතන මේ bullish candle එක ගත්තොත් මෙතන upper wick එක පේන්නේ ඇයි? upper wick එක පේන්නේ sellers ලා price එක reject කරපු විදිය අනුව. ඒතර upper wick එක දිග වැඩි වෙන price rejection by sellers ලා වෙනවා. ඒතර lower wick එක දිග වැඩි වෙන price එක reject කරලා තියෙන්නේ buyers ලා වෙනවා. ඒක ගොඩක් වැදගත් වෙනවා. ඊට පස්සේ අපි වැදගත්ම දේ තමයි price එක control කරන්නේ කවුද? either buyers or sellers. ඒක body color එකෙන් සහ body size එකෙන් අපි කියනවා. දැන් මෙතන අපි ගත්තයින් පස්සේ මේ candle එක ගන්නකො. උදාහරණයක් විදිහට මෙතනදී
ප්‍රයිස් එක රිජෙක්ට් කරලා තියෙනවා සෙලර්ස්ලා පල්ලෙහාට. හැබැයි බොඩි කලර් එක who is in control කන්ට්‍රෝල් කරලා තියෙන අවසානයේ බයර්ස්ලා ඒවන්ට ප්‍රයිස් රිජෙක්ෂන් එක සෙලර්ස්ලා ලොකු ප්‍රමාණයකින් දීලා තියෙනවා. එතකොට ඊළඟට හැදෙන කැන්ඩල් එක ගැන අපිට යම් කිසි අවබෝධයක් ගන්න පුළුවන්. හරිද? ඒතර ඔයාලා මම ඉස්සරහට අරගෙන යන ස්මාර්ට් මනි concept එක මේ candle psychology කියන concept එක ඔයාලට ලබා දෙන්න. ඒක මගේ own concept එකක්. candle psychology smart money concept එක combine වෙලා යන්නේ. එතකොට මම ඔයාලට මේ දේ උගන්වනවා. හරි. මෙතනදී මේ බලන්න මෙතන මෙන්න මේ candle එක ගත්තන් පස්සේ මේක මෙතන price rejection මේ ප්‍රමාණය sellersලා කරලා තියෙනවා. මේ ප්‍රමාණය buyersලා කරලා තියෙනවා. ඒ වගේම small body එකක් තියෙන්නේ. හරි. ඔන්න ওই ටික තමයි අද අපිට candlestick සහ candlestick anatomy වලින් කතා කරන්න වෙන්නේ. අපි එහෙනම් ආපහු තවත් ඊළඟ වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. එහෙනම් හැමෝටම thanks for watching guys.